මොකද්ද දුක තුනී කරන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි පිංගතුනි. මේ ලෝක ධාතුවේ දුක නැති කරන දුක තුනී කරන මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ පිංගතුනි. දුක තුනී කරන එකම මාර්ගය, දුක නැති කරන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් ඊට පස්සේ ඔබට දුකක් දැනෙනවා නම්, ඔබ දැන් දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින්ම දැක්කනම්, දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැක්කනම් පිංගතුනි ඔබ කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වීමමයි. එතනයි සද්ධාව පිංගතුනි. මොකද සද්ධාවයි අපිට මුල් වෙන්නේ මේ මාර්ගෙදී. ඒ නිසා ඔබ තුල සද්ධාව වැඩෙන්න නම් බුදුරජාණන් වහන්සේ කිව්ව තැනයි ඔබ ඉන්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ? ඔබ තුල දුක සකස් වෙනවා නම්, දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුල නම්, දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ නම්, නැති කිරීමේ එකම මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා ඊට පස්සේ ඔබ තුල දුක සකස් වෙනවා නම් පිංගතුනි, දුකෙන් මිදෙන්න බාහිර මාර්ගයන්, ක්‍රියා මාර්ගයන් පස්සේ යන්න එපා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් දුක තුනී කරන එකම සුන්දර මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වෙන්න පිංගතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර දුක තුනී කරන මාර්ගයක් මේ ලෝක ධාතුව තුල නැහැ පිංගතුනි. මේ ලෝක ධාතුව තුල නැහැ. නමුත් බලන්න පිංගතුනි, අපි සමාජය තුල දුක නිවා ගන්න, දුක තුනී කරගන්න කියලා කොයිසා මිච්ඡා මාර්ගයන් පස්සේ යනවද පිංගතුනි? කොයිසා මිත්‍යා දෘෂ්ටීන් පස්සේ යනවද? අන්න සීලවුතයන් ප්‍රශ්න යනවද? අන්‍ය මාර්ගයන් පස්සේ යනවද? නමුත් මින් පස්සේ ඔබ දුකට අකමැති නම් දුක නිවෙන එක මාර්ගයයි, ඒකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දකින්න. මෙහෙම දකින්න නම් ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරලා දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරලා දෙන්නේ කාරණා තුනක් විසින් කියලා පිංගතුනි. මොකක්ද ඒ කාරණා තුන? පළවෙනි කාරණය කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණය සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණය පිංගතුනි ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරනවා.